එදා වෙසක් පුන් පොහොය දවසේ මාර යුද්ධයක් ජයසිරි මහ බෝසෙවණේ සිදු වුණා. එදා සිදුවත් මහා බෝධිසත්වයන් වහන්සේ නේරංජරා නදී අයිනේ සුජාතාව දුන් කිරිපිඩු වළඳා අදත් ඒ කිරිපිඩු වළඳපු තැන තියෙනවා. රම් තැටිය පාකල නේරංජරා නදී අදටත් ජලය ගලාගෙන යනවා. සොත්තිය බමුණා විසින් දුන්න කුසතන රැගෙන කුසතන දුන්න තැන අදටත් ඉන්දියාවේ තියෙනවා. නේරංජරා නදියේ පැන් සැනෙහි එගොඩට වැඩියා. මහා බෝසතුන් ඈතර වූ නේරංජරා නදිය අදටත් තියෙනවා ඉන්දියාවේ. ජයසිරි මහ බෝධීන් වහන්සේ වලාකුලක් වගේ වැඩුණ පිප්පලී වෘක්ෂය ඇසතු වෘක්ෂය දැකලා ඒ වෘක්ෂේ පැදකුණු කරලා නැගෙනහිරට තමයි හොඳට කුසතනට මේ 8 මීටර අතුරන් ඉඩ තිබ්බේ ගානට. නැගෙනහිර දිශාවේ අසුන් ගත්තා. මහ පොළොව සෙලුණා. සුලවන්න බැරි අදිෂ්ඨාණයෙන් මහ බෝසතුන් අසුන් ගත්තා. මාගේ ලේ මස් වියලී ගියත් ඇටනහර ඉතුරු වුණත් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ කෙලෙස් ප්‍රහාණය නිර්වාණයෙන් පසක් නොකොට මා නැගිටින්නේ නෑ කියලා අසුන් ගත්ත ආසනීයට තමයි කියන්නේ මොකද්ද? වජිරාසනය. එතකොට දෙවියන් බඹුන් සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ගේ සම්බුදු බව දකිමු කියලා බොමැඬ පිරිවරා ගත්තා. මේ සම්බුද්ධත්වයට අකමැති නිර්වාණයට අකමැති බලවේගයේ මේ දුටුවා. දස බිම්බරක් සේනාව පිරිවරාගෙන මහා බෝධිසත්වයන්ගේ සම්බුද්ධත්වයට බාධා කරන්න පැමිණුණා. එක පිරිසකට පුළුවන් කාමාන්තේ පටමසෙන කාමරාගේ අවුස්සන්න පුළුවන්. දැන් ආයුධයකින් ගැහුවට පස්සේ අපිට වේදනාවක් දැනෙනවනේ සතුරේ. එතකොට එක මාර සේනාවකට පුළුවන් එයාගේ බැල්ම දාපු ගමන් මේ සේනාවේ කාමය ඇවිස්සෙනවා. එතකොට අපි දසමාර සේනාව පරාජය කළාද අපි ඉන්නේ දසමාර සේනාවකින් පාර කකාද? පාර කකා. කාමයේ ඇවිස්සෙනවා කියන්නේ රාගය ඇවිස්සෙනවා කියන්නේ පළවෙනි සේනාවෙන් බැට කෑවා. මහ බෝසතුන්ගේ